ආරාධනා කරනවා මේ D minor කියන ස්කේල් එකේ අපි try එකක් දෙමු. උින්දි මොකුත් හිතන්න එපා. ඔයාගේ ලෝකේ අර හින්දි සින්දුව කිව්වාගේ සිං කරා. උයිදි හැමෝටම ගීත ගායනා කරන්න පුළුවන්. හැමෝටම කටහඬක් තියෙනවා. මේ ටෙලිවිෂන් එකේ බලන් ඉන්න ගොඩක් අයට සින්දු කියන්න පුළුවන්. හැබැයි ඒ සින්දු කියන්න පුළුවන් අයත් අද වාගේ කටහඬ අහලා හිතනවා ඇති අපි සින්දු කියනවා නම් මෙන්න මේ වගේ ෆීල් එකකට සිං කරන්න ඕනේ. අපිත් සින්දු කියනවා නම් මෙන්න මේ විදිහට දැනෙන්න ගායනා කරන්න ඕනේ. හැබැයි උයිදි වාට තව හදාගන්න දේවල් තියෙනවා. වාට හදවතින්ම මම සුබ පතනවා. ජය වේවා. Thank you coach. ඇත්තටම මම මේ coach සංක කියපු දෙයට එකඟ වෙනවා. ඇතරම මේ මට ඔයා මගේ ටීම් එකට ගන්න ඕන හින්දා තමයි මම ඔයා වෙනුවෙන් හැරුණේ. ඉතින් ඔයාට හොඳ වොයිස් එකක් තියෙනවා. සහ ඔයාට හොඳට ඉමෝෂන්ස් දෙන්න පුළුවන් වොයිස් එකක් තියෙනවා. ඒක එක්ස්ප්‍රස් කරන්න ඕන විදිය මම දන්නවා කොහොමද ඔයාට මොන වගේ විදිහින්ද මේ වොයිස් වල වාගේ එන ටෝන් එක කොහොමද එක්ස්ප්‍රස් කරන්නේ සහ සමහරක් වචන වලට කොහොමද අපි සිංහල ගීතයක් ගායනා කරොත් ඒ තියෙන වචන වලට මොන වගේ ඉමෝෂන්ස් දෙන්න ඕන කියන එක මට ඔයාලට කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒක මට පුළුවන් ඔයාව ඉස්සරහට එක්කන් යන්න. පරණ මතකයේ අහලා තිබ්බ සින්දුවක් මෙහෙම කියන්න පුළුවන් නම් මගෙත් එක්ක ස්ටේජ් එකේ තව හොඳට අහලා පුරුදු ගාක් ප්‍රැක්ටිස් කරලා මගෙත් එක්ක සින්දුවක් කියද්දී කොච්චර රහට කියන්න පුළුවන් වේද කියලා. මොකද මට දැනෙනවා මමත් පොඩ්ඩක් අර ඉමෝෂනලි සිං කරන කෙනෙක්. මොකද මට දැනෙන විදියට ඔයා නම් ඇවිල්ලා තියෙන්නේ මාවම හොයාගෙන කියලා මට හිතෙනවා. දැන් ඔයා කවද තෝරගන්නේ? මම කෝච්ලා 4 දෙනාටම ගොඩාක් කැමතියි. මම තෝරගන්නේ කෝච් සංක. දුකයි ආවේ නැති වුණාට හැබැයි විශ් කරනවා දන්නේ නැහැ. හැබැයි විශ් කරනවා දුර ගමනක් යන්න පුළුවන් වෙන කියලා all the best. all the best. පුංචි සුරංගනාවක් වගේ. තව ප්‍රැක්ටිස් කරන්න. අගොඩක් දේවල් තියෙනවා. කතා කරන්න. good luck. Congratulations. ඔයා හරි ලස්සනයි. අර කෝච්ස්ලා කිව්ව වගේ සුරංගනාවියක් වගේ. ඉතින් අපි හරි සතුටින් බලන් හිටියේ. බලමු මොනවද ඔයා පැටල්ස් වල කරන්නේ කියලා. මැජික් ගොඩක් තියෙන්නේ. ලස්සනට මුණ ගැහුවා. Congratulations පැටියෝ. See you. හින්දි වුණත් අර පොඩි ස්ලෝ ලයින් කියන එකක් නම් සෙට් එක. මේ හැබැයි ආ ඩාන්ස් කරා. කරාද? පොඩි ස්ටෙප් එකක් දැම්ම නිකන් අර මෙහෙම කරලා මොකක්ද කරා. කොහොමද?